What's up boys and girls? ඉතින් ඔන්න එහෙනම් කාලයකට පස්සේ මට හිතුණා පොඩි vlog එකක් කරා නම් හොඳයි කියලා. ඉතින් vlog එකක් කරනවා කිව්වට අද මම කොහෙවත් යවෙන්නේ නැහැ. මම අදත් ඉන්නේ අපේ shop එකේ. ඉතින් ඔයගොල්ලෝ ගොඩක් අය දන්නවා ඉතින් මම shop එකක් කරනවා කියලා. ඉතින් අදත් මම shop එකේ ඉන්නේ සුපුරුදු විදිහටම. ඉතින් අද මම උදේ ගියා shop එකට අලුතෙන් product වගේක් ගේන්න. ඉතින් අපි එහෙනම් ඉස්සෙල්ලා බලමු මොනවද shop එකට අලුතෙන් ආවිලා තියෙන product කියලා. අද උදේ අලුතෙන්ම ආවේ Havit brand එකෙන්. මෙතන තියෙන Havit brand එකේ headset, මෙතන තියෙන්නේ මේක ඇවිල්ලා wired headset එක. මේක wired wireless දෙකම support black and white එකෙන් ගන්න පුළුවන්. ඒත් එක්කම සුපුරුදු පරිදි Fantech එක තියෙනවා. අලුතෙන්ම ආවා Havit එකේ mouse දෙකක්. ඒත් එක්කම ආයෙත් අලුතෙන්ම ආවා Havit එකේ මෙන්න මේ full size mechanical keyboard එකත් එක්ක මෙන්න මේ 60% mechanical keyboard. ඔන්න ඔය set එක තමයි අද අලුතෙන් ආවේ. ඊට අමතරව අද අපිට හදන්න තියෙනවා අන්න අතන PC build එක මම ready කරලා තියෙනවා. ඉතින් ඔන්න ඕක අපිට හදන්නත් තියෙනවා. දැන් ඉතින් ඔයාලා ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නේ මොකක්ද මේකේ ස්පෙක් එක කියන්නේ. ඉතින් මේක ඇවිල්ලා PC එක යන්නේ full used part වලින් එක part එකක් ඇරෙන්න. ඒත් එක්කම මේකේ monitor එක brand new යනවා. ඒත් එක්ක මේකට අපි දාලා තියෙනවා UPS එකක්. ඉතින් ගොඩක් අය PC හැදුවට UPS දාන්නේ නැහැ. ඉතින් මේ customer full ඔක්කොම ටික එකපාර ගන්නවා brand new monitor එකත් එක්ක. ඉතින් අපි බලමු එහෙනම් මේක යන්නේ ස්පෙක් එක මොකක්ද කියලා. ඉතින් මේ සිස්ටම් එක අපි කැලින්ම කස්ටමයිස් කරලා තියෙන්නේ ගේමින් වලට වගේම එඩිටිං ඒ දේවල් වලට. ඉතින් මේකට අපි තෝරගෙන තියෙනවා i5 8 gen processor එකක් 8600 තමයි කෝඩ් එක එන්නේ. ඒත් එක්කම Asus H370 motherboard එක. ඉතින් RAM slot 4ක් අනිවාර්යෙන් එන්න ඕනි කියලා කස්ටමර් කිව්වා. ඒකත් එක්ක අපි පොඩ්ඩක් ලොකු size එකක් හොඳ motherboard එකක් තෝරගෙන තිනවා. ඒත් එක්කම දැනට මේ PC එකට use වෙන්නේ 8GB සිංගල් RAM stick එකක් පස්සේ කාලෙක අප්ග්‍රේඩ් එකකට යන. ඉතින් එයාට ප්‍රයිස් එක වැඩි වෙන නිසා එයා ඒ වගේ දේවල් වලින් පොඩ මේවා කරලා දෙනවා. මොකද පස්සේ කාලෙක අප්ග්‍රේඩ් එකකට යන ලේසි දේවල් RAM stick එකක් කියන්නේ. ඒත් එක්කම මේක දැන් ගේමින් වලට බිල්ඩ් වෙන්නේ. අපි මෙතන ඇඩ් කරගෙන තියෙනවා Zotac brand එකෙන් 1060 6GB VGA එක. ඉතින් මම මුලින්ම කස්ටමර්ගේ බජට් එක පොඩ්ඩක් අඩිය කිව්ව හින්දා මේකට ඇඩ් කරේ 1050 Ti 4GB එකක්. නමුත් කස්ටමර්ට 6GB කාඩ් එකක් ඕන කිව්ව නිසා අපි පොඩ්ඩක් Zotac කියන හොඳ බ්‍රෑන්ඩ් එකක් නැත්තම් අපිට දාන්න පුළුවන් සාමාන්‍යයෙන් China බ්‍රෑන්ඩ් වලින් එක අනම්මනම් බ්‍රෑන්ඩ් වලින්. නමුත් Zotac බ්‍රෑන්ඩ් එකෙන් අපි තෝරගෙන තියෙනවා 1060 6GB කාඩ් එක. ඒකත් එක්කම මේන් ස්ටෝරේජ් එක විදිහට 256GB NVMe එකක් එක්ක ගේම්ස් දාන්න අනම්මනම් වලට 500GB hard disk එකක් දාලා තියෙනවා. ඉතින් මේකත් 500 දාන්න හේතුව බජට් එක කට් කරන්න. ඉතින් දැනට කස්ටමර් ඇති කිව්වා 500GB පස්සේ කාලෙක ඒකත් අප්ග්‍රේඩ් එකකට අනිවාර්යෙන් යන්න වෙනවා. මොකද ගොඩක් ගේම්ස් දාන්න ගියාම ෆයිල්ස් දාන්න ගියාම වීඩියෝ එඩිටින් වලදී මේක මදි වෙනවා. ඒත් එක්ක මේ ඔක්කොම ටික පවර් අප් කරන්න අපි තෝරගෙන තියෙනවා watt 600ක පවර් සප්ලයි එකක්. ඊට අමතරව normal CPU කෝලයක් පාවිච්චි කරලා තියෙනවා ස්ටොක් කෝලය එකක්. මොකද බජට් එක කට් කරන්න ඕනේ නැත්නම් මේකට හොඳ CPU කෝල එකක් දාන්න තිබ්බා. නමුත් මේ කස්ටමර්ගේ බජට් එකත් එක්ක අපිට එතනින් පොඩ්ඩක් ප්‍රයිස් එක අඩු කරන්න. මේකේ කූලින් අවුලක් නැහැ. නමුත් පස්සේ කාලෙක අප්ග්‍රේඩ් එකකට යන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි. ඒත් එක්කම මේ සෙට් එකේ කේසින් එක විදිහට තෝරගෙන තිනවා Dark Flash brand එකේ DK352 කියන ATX කේසින් එක. ඉතින් මේක ARGB fans 4ක් එක්ක ඉන්නේ. ඇත්තට මේක පට්ට ලස්සන කේසින් එක. අපි එහෙනම් ඉස්සෙල්ලා මේක අන්බොක්ස් කරගෙන මම ඔයාලට ඒක පෙන්නලා ඉන්නම්. ඔන්න එහෙනම් මම කේසින් එක බොක්ස් එකෙන් එළියට ගත්තා. ඉතින් ඔයාලට පේනවා ෆ්‍රන්ට් එකේ එන්නේත් අපිට ට්‍රාන්ස්පේරන්ට් ග්ලාස් එකක්. ඒත් එක්කම සයිඩ් එකෙන් එන්නේ ට්‍රාන්ස්පේරන්ට් ග්ලාස් එකක්. ඊට අමතරව මෙතන තියෙන ඔක්කොම ෆෑන් තුනම ARGB. අමතරව මෙතන පිටිපස්සේ තියෙන ෆෑන් එකත් ARGB. ඔයාලට මේක කලර්ස් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. මෙන්න මෙතන තියෙන පොඩි ස්විච් එකෙන් රීස්ටාර්ට් ස්විච් එකක් නෙමෙයි එන්නේ. මේකේ එන්නේ ARGB ස්විච් එකක්. ඊට අමතරව මේ කේසින්නේ තවත් හොඳම දේ තමයි මෙතන ඔයාලට ෆ්‍රන්ට් පැනල් එකේ දෙකම තියෙන්නේ 3.0 USB. ඉතින් අපිට මදර්බෝඩ් එකේ 3.0 එන නිසා කිසි ඉෂුවක් නැතුව මේ කේසින් එක ඒ පෝට් දෙක සුපිරියටම පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් ඉතින් කියව හිටියදී දැන් අපි මේ PC build එක assemble කරමු. assemble කරලා මේකට softwares දාලා drivers දාලා ඔක්කොම ටික ready කරලා හෙට වෙද්දි මේක කස්ටමර්ට බාර දෙන්න ඕනේ. එහෙනම් ඉතින් අපි වැඩේට බහිමු.
ඊයම රාද පිසික බිල් කරගත ගලන්න පිටිපසෙන් පේන පිසික තින පිසකට අද උදය ඇවිල්ල තමා අන්තිම ්‍රයිවස්ටික දම විඩෝ ක්ටිවේට් කරලා තව පොඩිපොඩි සොෆ්ටයාගත් අන්තිපති ඒටක දර ද පිසි වර කල තින හ අපියම පිසේක බලන්න ඔන්න හනම් පිසේ ෆයින ලව් පොට්ටවාට මේ විතර බලා කරන ඉස්සරහින් තින ෆෑන්තුනයි පිටිපසෙන් ෆෑන ලස්සන තින ම සයිඩ පොඩ්ඩක් පනල්ල අයිංකරගෙන් තින ඔයන්ට ඇතුල පාට්ටික හරියට කලියලි පේ නැති ගන්න පේන මද බොඩ් ෆොල් උඩිනම් පල්ලහටමන ග්‍රෆික් කාඩරම් පොඩ්ඩක් පොඩි නමුත් අවුලක් නිට 66 කාඩ්ඩන්නේ ගේම්ස් ප්ලේ කරන්න වීඩියෝ ඩිටිංවට සුප්‍රියටම මේක සෙට් ඉතින් වාට මෙතන සිස්ටම් එක ස්පෙසිෆිකේෂන් ටික බලාගන්න පුළුවන් ප්‍රොසෙසර් එක RAM එක ග්‍රෆික් කාඩ් එක මොකද්ද සහ ස්ට්‍රේජ් කොහොමද යන්නේ ඉතින් මම 500GB hard disk එක වෙනම පාටිෂන් කරන්න කියන මොකද ගේම්ස් ඉන්ස්ටෝල් කරන නිසා 500GB එක ඒ විදිහටම තිබ්බ නැත්නම් ඕක 250 වගේ දෙකකට අපිට වෙන් කරන්න තිබ්බ නමුත් එහෙම වෙන් කරොත් තවත් පොඩ්ඩක් ඉඩ එහෙම ගිහලා පොඩ්ඩක් කරදරයක් වෙනවා ඒ නිසා මම 500GB එක ඒ විදිහටම තියලා තියෙන්නේ ඒත් එක්කම මම ඔයාලට කියවනේ මේක යන්නේ full set build එකක් විතර කියලා. ඉතින් මේකේ මොනිටර් එක විදිහට අපි තෝරගෙන තියෙන්නේ MSI brand එක මොනිටර් එකක් විනාඩියක් දෙන්න මම මේක පල්ලෙහාට අරගෙන ඉන්නම් හරියට මේක ගන්න බෑ. ඉතින් අපි මොනිටර් එක වෙන්නේ MSI brand එකෙන් එන Pro series එකේ MP225 කියන එක. ඉතින් මේක 22 inch 100Hz මොනිටර් එකක් ගේමින් වලට වගේම අනිත් වලට බජට් එකට ගන්න පුළුවන් හොඳ මොනිටර් එකක්. මොකද මේක මට මතක විදිහට 25500ක් වගේ වෙන්නේ. මට ප්‍රයිස් එක වැරදුනොත් මම ඒක ඩිස්ප්ලේ එකේ නිවැරදි කරලා දාන්නම්. ඉතින් ඇත්තටම බ්‍රෑන්ඩ් නිව් මොනිටර් එකක් ඒ ප්‍රයිස් එකට මේ වගේ ස්පෙસિෆිකේෂන් එකත් එක්ක ගන්න පුළුවන් කරන් ඇත්තටම වටිනවා. මොකද used IPS panel එකකට යන්න ගියත් සාමාන්‍යයෙන් 18ක් 24ක් අතර ගානක් වෙනවා ෆ්‍රේම්ලස් එකකට යනවනම්. ඒත් එක්කම ගොඩක් අය හිතන්නේ නැති දෙයක් තමයි මෙන්න මේ UPS එක. ඉතින් ගොඩක් අය සල්ලි දීලා PC එක හදනවා. ඒත් UPS එකක් ගන්න බජට් එකක් වෙන් කරන්නේ නැහැ. ඉතින් අනිවාර්යෙන් ඔයත් PC එකක් ලොකු ගානක් දීලා හදනවා නම් අනිවාර්යෙන් UPS එකකට බජට් එකක් වෙන් කරන්න. ඉතින් මෙතන අපි අරන් තියෙනවා brand new ProLink brand එකෙන් 1200 UPS එක. මොකද අතන යන්නේ වොට් 600ක පවර් සප්ලයි එකක් ඒ වගේම තියෙන කාඩ් එක වෙන්නේ 1066GB කාඩ් එක. ඉතින් ඒ වගේ එකකට 1200 UPS එකක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් කරන්ට් එක ගිහිල්ලා විනාඩි 15ක් 20ක් 30ක් වගේ අතර කාලයක් මේකෙන් ඔයාලට මැෂින් එක හෝල්ඩ් කරන් ඉන්න පුළුවන්. ඔයාලා වැඩේ කරලා සේව් කරගෙන ෂට් ඩවුන් කරගන්නකම්. ඉතින් මේකත් එක්කම කස්ටමර්ට ආයෙත් ඕනි කිව්වේ මවුස් එක. ඉතින් එයා තෝරගෙන තිබ්බේ මෙන්න මේ මවුස් එක X16 V2 Thor 2 කියන මවුස් එක. ඉතින් බජට් එකට යන්න පුළුවන් හොඳ මවුස් එකක්. එයාලන් කීබෝඩ් එකක් තියනවා කිව්වා. පස්සේ කාලෙක මෙකැනිකල් කීබෝඩ් එකකට යන්න ඕනි කිව්වා. ඉතින් දැන් මට මේ PC එකේ ෆොටෝ කීපයක් ගන්න ඕන අපේ සෝෂල් මීඩියා වලට දාන්න. එහෙනම් ඉතින් අපි දැන් මේකේ ෆොටෝ කීපයක් අරගෙන ආයෙත් මම ඔයාලව හම්බෙන්නම්. ඉතින් දැන් නම් හවසලා තියෙන්නේ අර PC එක අපි කස්ටමර්ට බාර දුන්නා. ඉතින් ඔයාලට පුළුවන් මේ PC එකේ ෆොටෝස් බලන්න ඕන නම් අපේ Facebook page එකට යන්න. ඒ වගේම මේ PC එකේ full specification එකත් එක්ක මේ PC build එකට කීයක් වියදම් වුණාද කියන එකත් ඔයාලට අපේ Facebook page එක හරහා බලා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි දැන් යන් මට දැන් තියෙනවා UPS එකක බැටරි එකක් මාරු කරන්න. අපි බලමු කොහොමද මේක කරන්න කියලා. ඉතින් මේ තියෙන්නේ අපි බැටරි එක රීප්ලේස් කරන්න ඕනේ UPS එක. මෙතනින් අපි අලුතෙන් බැටරි එකක් අරන් ආවිල්ලා තිනවා. ඉතින් මේකේ අවුල තියෙන්නේ බැටරි එකේ විතරයි. බැටරි එක හිටින්නේ නැහැ. ඉතින් බැටරි එකේ වෝල්ටේජ් අනම්මනම් චෙක් කරලා බලුවාම බැටරි එක සවුත් වෙලා තියෙනවා. ඉතින් අපි එහෙනම් දැන් මේ බැටරි එක මේකට ෂණික රීප්ලේස් කරගමු.
UPS එකේ බැටරි එකක් චේන්ජ් කරගත්තා. ඉතින් බැටරි එක වැඩ කිසි අවුලක් නැහැ. UPS එක වැඩ කරනවා සුපුරුදු පරිදි. ඉතින් ඒක පොඩ්ඩක් මම charge වෙන්න තියලා තියෙන්නේ. ඉතින් charge වුණාට පස්සේ ඒකත් කස්ටමර්ට බාර දෙන්න ඕනේ. ඉතින් දැන් තියෙනවා මෙන්න මේ අලුතෙන් ආව habit වල පොඩි වීඩියෝස් ටිකක් ගන්න. මොකද මම ඒකත් ඕගලන්ට බොහෝ විට මේ වීඩියෝ එකට කලින් හෝ මේකට පස්සේ මම තාම හරියට තාම තීරණය කරලා නැහැ. මෙන්න මේ headset වල ඕගලන්ට review එකක් ගෙනවා මම. ඉතින් ඒකත් channel එකේ ගිහිල්ලා බලන්න. සමහරකට මේ වීඩියෝට කලින් දාලා තියෙන්න පුළුවන්. සමහරකට මේ වීඩියෝට පස්සේ දාන්න තියලා දෙන්න. ඉතින් ඒකත් බලන්න.